Welcome to Magic Study YouTube channel. ඉතින් නංගී මල්ලි අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ සාහිත්‍ය පොතේ 6 වෙනි පාඩම වන ගංගාවේ සංගීතය කියන පාඩම. ඉතින් මං හිතුවා මේක ඔයාලට ෂෝට් නෝට් එකකින් උගන්වන්න. ඉතින් ඔයාලට තේරෙනව නේද මේ කහ පාට කොටුවකින් තියෙන එක ඔයාලා අනිවාර්යයෙන්ම කටපාඩම් කරන්න ඕනි. මේ පාර 2025 සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලිලාට මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේකට මම ෂෝට් නෝට් එකක් හදලා තියෙනවා. මේ ෂෝට් නෝට් එකෙන් අපි බලමු මේ ටික කටපාඩම් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ දක්වලා තියෙනවා හේවාවස මුනිදාස කුඩලිගම හෙවත් එච්.එම්. කුඩලිගම කොළඹ යුගයේ කවියෙක් කියලා. ඒ කියන්නේ හේවාවස මුනිදාස කුඩලිගමයි එච්.එම්. කුඩලිගම කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. කොළඹ යුගයේ කියලා කියන්නේ කොළඹ දෙවන පරපුර යුගයට තමයි එච්.එම්. කුඩලිගම අයිති වන්නේ. ඔයාලට දැක ගන්න තියෙනවා එච්.එම්. කුඩලිගමගේ රූප සටහනක්. ඊට පස්සේ තියෙනවා ස්වභාව සෞන්දර්යය පිළිබඳව මහත් අභිරුචියෙන් වර්ණනා කළ කෙනෙක්. ඉතින් ස්වභාව සෞන්දර්යය පිළිබඳව වර්ණනා කළ රචකයෝ ගොඩක් ඉන්නවා. ඒ අතරින් ප්‍රසිද්ධම එක්කෙනෙක් තමයි එච්.එම්. කුඩලිගම කියලා කියන්නේ. වර්ෂ 1918 දී කලතර කුඩලිගමදී තමයි උපත ලබන්නේ. ඊට පස්සේ පුතේ ජ්‍යෙෂ්ඨවන්තියෙක් එක්ක මිෂනාරි පාසලෙන්ද උසස් අධ්‍යාපනයේ ධර්ම විජය පිරිවෙනෙන්ද හදාරලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පුවත්පත් කලාව තෝරගත්තා. ඒ කියන්නේ රැකියාවක් විදියට තමයි මෙතුමා පුවත්පත් කලාව තෝරගන්නේ. මෙතන උදාහරණ කියලා තියෙන්නේ ඒ තමයි එතුමා රැකියාව කළ පුවත්පත් ටික සිංහල බලය, දිනමින, සිළුමිණ හා ජනතා කියලා ඔයාලට දක්වලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සුවඳ කවි සංග්‍රහව සංස්කරණය කළා කියලා. මෙතුමා පාලි සංස්කෘත භාෂා හොඳින් දැනගෙන හිටියත් බොහෝ විට විවහාරයට සමීප කටවහරකට ලං වුණු බසක් තමයි රචනා කවි ලියනකොට භාවිතා කරලා තියෙන්නේ. සිංහල සෙලී ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇයි ඒ සිංහල සෙලී ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? ස්වභාව සෞන්දර්යය ගැන මහත් අභිරුචියෙන් වර්ණනා කළ කවියෙක්නි. අන්න ඒක නිසා තමයි සිංහල සෙලී කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඔහුට සමකාලීන කවිහු පී.බී. අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, මා කඳුරේ ගුණවර්ධන, මීමන ප්‍රේමතිලක, උපනන්ද බටුගෙදර. එයාලා තමයි එච්.එම්. කුඩලිගම. එච්.එම්. කුඩලිගම හිටපු කාලේ එයාට සමකාලීන කවිහු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එච්.එම්. කුඩලිගම කවියෙක් වෙලා හිටපු කාලේ එයාලා එක්කම හිටපු කවියෙක් තමයි. එහෙම නැත්නම් සමකාලීන කවිහු තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සුවඳ දේදුන මී වදේ වැනි කවි සංග්‍රහවලද ඔහුගේ කවි නිරන්තරයෙන්ම පළ වෙලා තියෙනවා. එතුමා ලියපු කවි මෙන්න මේ කියන සංග්‍රහවලද පළ වෙලා තියෙනවා. ඈ පද්‍ය පන්තිය ජනප්‍රිය වෙලා තියෙනවා. ඔහු විසින් ඈ කියලා පද්‍ය පන්තියක් රචනා කරනවා. ඒක ජනප්‍රිය වෙලා තියෙනවා. ඔහුගේ කෘති එහෙම නැත්නම් ඔහු රචනා කරපු කෘති විදිහට කුණාටුව, එකෝමත් එක රටක, සංවාදය ඒවා දක්වන්න පුළුවන්. හොඳට කටපාඩම් කරගන්න කුණාටුව, එකෝමත් එක රටක සහ සංවාදය. මනුෂ්‍ය ජීවිතයේ සොබාදහම පිළිබඳව අපූර්ව අත්දැකීම් තමන්ගේම අත්දැකීම් මගින් නිර්මාණ මතු කරපු කවියෙක් තමයි මේ එච්.එම්. කුඩලිගම කියලා කියන්නේ. මෙතුමා ඉතාමත් සංවේදී කවියෙක් විදියට තමයි දක්නට ලැබෙන්නේ. මෙතුමා අභාවප්‍රාප්ත වෙලා තියෙන 1978 අගෝස්තු 1 වන දින.
ඉතින් ඔයාලගේ පාඩමට දාලා තියෙන්නේ ඔහු විසින් රචනා කරන ලද ගංගාවේ සංගීතය කියන පද්‍ය පන්තිය තමයි ඔයාලගේ පොතට දාලා තියෙන්නේ. ඒ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මේ පාර O level ලියන කට්ටියට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම මම subscribe කරගෙන යන්න. ඒ වගේම මම සාහිත්‍ය පොතට අදාළ සියලුම පාඩම් මේ විදිහට ෂෝට් නෝට්ස් වලින් දානවා. ඒ වගේ මම ඔයාලට ඊළඟට ෂෝට් නෝට් එක නිවැරදිව හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අනිවාර්යෙන් මම subscribe කරගෙන ගැටලු තියෙනවා නම් කමෙන්ට්ස් දාගෙන යන්න. ලයික් පාරකුත් දාගන්න.